ඉස්සර අපි හැමෝම ආදරය කරපු ගායකයෙක් අද හොයන්න බැරුව ඇති රූපේ වෙනස් වෙලා මට පන්සලකින් තමයි අද මුණ ගැහෙන්නේ. වෙනස්ම කතාවක් තියෙන. අපි කතාව කතා කරන්නේ මේ සින්දුව පොඩ්ඩක් අහලා බලන්නකො මතකයිද කියලා. අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කල්ප කාලයක් පුරා හදවතට ලංවුණා විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුණා කාලයක් පුරා හදවතට ලංවුණා විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුණා ඉවසන්න බැරි තරම් රිදවන්නේ තවත් හමිය දෙන්න හදවතින් පෙම් කෙරුවෙරක් හමුවෙයිද අපි හමුවෙයිද අපි අදවක මැරුණා ඔබ නැති හන්දා කඳුලක් වැටුණා දුක වැඩි හින්දා අදවත මැරුණා ඔබ නැති හන්දා කඳුලක් වැටුණා දුක වැඩි හින්දා. තරම ලස්සනයි. මේ තමයි ඒ සින්දුවේ ඇත්ත අයිතිකාරයා අවන්ත උදේශ්. දැන් මතක ඇති. ආයෙ ගිහිල්ලා YouTube එකට පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. හදවත මැරුණා. 2020 නම් ඉන්නේ වංශලේ. ඒක වෙනම කතාවක්. ඒක මං හිතන්නේ ඒක ජීවිතේ මනුස්සෙක්ට වෙන්න හොඳ නැති කතාවක්. ඉතින් නැගිටිමු අපි. ප්‍රාර්ථනා කරනවා අපි ආයෙ නැගිටින්න ඕනේ. ආයෙ ඔය හදන ඉතිකාවල ලැබෙන්න ඕනේ. YouTube එකේ දකින්න ඕනේ. එහෙනම් මේ සින්දුව මතකයි නම් අහලා තියෙනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා. කාලයක් පුරා හදවතට ලංවුණා විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුණා කල්ප කාලයක් පුරා හදවතට ලංවුණා විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුණා ඉවසන්න බැරි තරම් රිදවන්නේ ඇයි තවත් මිය දෙන්න හදවතින් පෙම් කෙරුවෙ රත්තරන් හමුවෙයිද